මට කොහොමද මාවම පේන්නේ? මට කොහොමද මාමම පේන්නේ? ඔයා කවුද? ඔයා කවුද? මට කොහෙන්ද මේවා දෙකක් ආවේ? මේ මොකද්ද මේ? චූටි නයි පැටියෙක් අහුවෙන්නේ. ෂා මරුනේ. ඔය මොකද ඔය කරන්නේ? නවත්තන ඕක. ඕක මගේ. දැන් මගේ. ඔය මොකක්ද ඔය කරන්නේ? ඇයි? ස්කින් එක හොඳට හයිඩ්‍රේට් කරලා තියාගන්න බෑයි. එතකොටනේ හොඳ ග්ලෝවි ලුක් එකක් එන්නේ. ඔය එන්න මෙහාට මගේ මූණෙත් ගන්න. එන්න. අනේ පපි. දැන් හරි. මොකද කරන්න කියන්නේ අර? අනේ එළියට යන්න. හරි කලබල වෙන්න එපා. ඇඟිලි දෙකේ මෙහෙම අල්ලලා කොමඩ් එකේ ඉලට මෙහෙම එමීට එම් කරන්න තියෙන්නේ. එතකොට අතේ චුගෑවෙනකන් නැත්ද? නෑ අත දිගේ චුබේ රෙන්න ගත්තොත් එම ටක් ගාලා එමීට පස්සට ගන්න තියෙන්නේ. හරි. ඕ මේ කතාවල්ලනේ ඔච්චර ගණන් ගන්න දේවල් නෙමෙයි. පොඩි එකෙක් නේ වගේ අයියෝ. ඒ වුණාට ඒ කොල්ලා ඒ කෙල්ලට කරපන්නේ යන්නේ. පොපි මොකද වෙන්නේ? ඕක අවුලක් නෑ. ටිකකින් මගේ ඇරලයි. ඒකේ හොඳ කිචියක් තියෙනවා. ඔයාලට හැම වෙලේම මෙහෙම වෙනවද මේවා බලද්දි? හෙලෝ මචං මේ කස්සා බා මතන. ඕ කස්සා මේ. කස්සා කියපන්. මේ උඹට මතකද අපි කී සතියේ ක්ලබින් ගිය වෙලාවේ උඹට සුපිරි පට්ට කෑල්ලක් ටෝකුනේ. පට්ට කෑල්ලක්? ක්ලබින්? අපි ගිය සතියේ ක්‍රිකට් ගහන්න නෙමෙයිද බං ගියේ? හරි බං. ඒ උඹර එළියට පැන ගන්න ඕනේ හින්දා මේ ගෑනිට එදා කියපු බොරුවනේ යකෝ. මතක නැද්ද? ඒ වුණාට මම කවිට බොරු කියන්නේ නෑනේ මචං. නැත්තේ මොකද යකෝ? තෝ හැමදාම අපිත් එක්ක කට්ට පයින්ද ගෑනිට බොරු කියලා නෙන්නේ. මතක නැද්ද උඹට? සිරාවට? හරි කියපන්කෝ. තමුසේ එදා රෑ කෙල්ලවත් අරගෙන කොහෙද මන්ද තූත්තු කුඩියක කියන්නේ නේද? රෑ ලකින්න. අන්නේ ගෑණි ප්‍රෙග්නන්ට් වෙලා. ප්‍රෙග්නන්ට් වෙලා? කස්සා ඕමින්ද බං මම උඹට තව ටිකකින් කෝල් එකක් ගන්නම්. තුම්මම තමසේ ගිය සතියේ ක්‍රිකට් ගහන්න යනවා කියලා කොහෙද කියේ? ඇයි බබී මං ගිය සතියේ ක්‍රිකට් ගහන්න නේ ගියේ? තමසේ ක්‍රිකට් ගහන්න ගිහිල්ලා තමසේ අති කෙල්ලෙක් ප්‍රෙග්නන්ට් වෙන්නේ කොහොමද කියනවකෝ මට? ඒකි ප්‍රෙග්නන්ට් වෙලාද? තමසට මේ යට තියෙන ඇටමගල නිසානේ තමසගේ මදන විශ්ය ගහලා තියන්නේ. මං තමසට කරන්නම්කෝ හොඳ වැඩක්. අනේ ඒකට නමුකුත් කරන්න එපා අයියෝ.